මට එක හමුදා නිලධාරියෙකුගේ බිනිදක් කියනවා. එයාගේ මහත්තයා නිවාඩුවට ගෙදර එනකොට කෑම ಜಾති ගොඩාක් හැදුවලු. මහත්තයා පොලොස් කණ්ඩ හරි ආසයිලු. පොලොස් සැඹුලකුත් හැදුවලු. පොලොස් සවාරිලු කොහෙද ඈතක ගිහිලා පොලොස් ගෙඩියක් හොයාගෙන ඇවිල්ලා පොලොස් සැඹුලකුත් හැදුවලු. ඉතින් මහත්තයා කනවා මෙයා බෙදනවා මුකුත් කියන්නේ. ඇහුවලු මගේ කෑම හොඳද? වරදක් නැහැ. කනවා. මගේ පොලොස් සැඹුල හොඳද? වරදක් නැහැ. කනවා. ටික වෙලාවකින් කියනවලු මං ගිය මාසේ නිමල්ලෑ ගෙදර ගියානේ. නිමල්ගේ වයිෆ් හදලා තිබුණා පොලොස් සැඹුලක් අන්න පොලොස් සැඹුල. මං ඇහුවා ඔයා මොනවද කිව්වේ? මං ඇහුවා ඒ හිටියේ නැත්තේ ඇයි කියලා. දැන් බලන්න මේ පොලොස් සැඹුල හොඳ නැත්නම් මේ මොට්ටයා නිමල්ගේ වයිෆ්ගේ මගුල නොකිය හිටු. දැන් උගේ නිමාඩුවෙනුත් වැඩක් නැහෙනි. දැන් ළමයින්ටත් දන්නේ නැන්නේ තාත්තා ගෙදර ආවා කියලා. බුම්මගෙන ඉඳලා යනවා යන්නේ. මං ඔය උදේට ඇවිදිනකොට දැකලා තියෙනවා සමහර තරුණ තරුණිය මුණ ගැහිලා ප්‍රේම කරලා රාජකාරි වලට පිටත් වෙන හැටි. මං ලං වෙලා බලලා තියෙනවා සමහරුන්ට අත් නැද්ද කියලා. තියෙනවා. පැටලිලා යන්නේ. අපි දැන් දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්. ගෑනු ළමයි යන්නේ වැටෙන්න බර වෙච්ච කෙහෙල්කම් වගේ තරුණයාගේ ඇඟට කරු ගහලා යන්නේ. මට නම් උදේට ඒව දැක්කාම හරිම ලස්සනයි. වයස වැරද්දක්ද දන්නේ නැහැ. මං කල්පනා කරන්නේ මේ දෙන්නෙක් ජීවිතේට මුල පුරන්නේ කොච්චර සන්තෝෂෙන්ද? කොච්චර බලාපොරොත්තුවකින්ද? වැරද්ද මොකක්ද? කසාද බැඳලා ටික දවසක් ගත වෙනකොට ගෙවල් වල ඉන්නේ බස්සෝ හරි බකමූණු හරි. තේ හදන්නද? බත් බෙදන්නද? දැන් වචනත් නැහැ. එහෙම නැත්නම් දරුවෝ අතරමැදි වෙනවා. තාත්තෙන් අහලා යන්න තේ ඕනේද කියලා. ගිල කියන්න කෑම ලෑස්ති කියලා. මානසික පීඩනයේ වැඩි කාන්තාවක් නම් තත්ත්වයට වඩා වෙනස්. ගිල අහලා යනවා අරයන් තේ ඕනේද කියලා. කියනවා ගිල කන්න කියලා අන්න බෙදුවා. ඉතින් ළමෙක් නිහඬව මේ පණිවිඩ එහාට මෙහාට ගෙනියන බව හැබෑව. හැබැයි ළමයා දන්නවා අම්මයි තාත්තයි සමගියෙන් සමාදානින් නැති බව. දැන් දරුවා වයසෙන් මුහු කුරාගෙන යනකොට සිද්ධ වෙන්නේ මොකක්ද? අම්මයි තාත්තයි දෙන්නම ගැන දරුවගේ හිතේ ගෞරවය නැති වෙනවා. ඇයි මේ බස්සෝ බකමූණු බවට පත් වෙන්නේ? සමහර වෙලාවට මේ විවාහය කරගන්න බැරිනොත් මැරෙනවා කියලා කසාද බැඳ අයත් ඇති. ඊට පස්සේ එකිනෙකා නුරුස්සන්නේ ඇයි? ඒකට හේතුවක් තමයි එකිනෙකා අතර පිළිසඳර දුර්වල වෙලා අඩු වෙලා නැති වෙලා යන తත්වය. දැන් මේ නෝන මහත්තුරු මේක අහගෙන ඊට පස්සේ ස්වාමි පුරුෂයාට කියන්න එපා. එනවා අද ඉඳලා පොඩ්ඩක් මාත් එක්ක ටිකක් පිළිසඳරේ යෙදෙන්න. අර මිනිහා කිව්වේ ඈ මතක නැද්ද? ඈ බණ්ඩ ඒකවත් කරලා හරියනවද බලන්න මෙතන.